මම ඇත්තටම මෙතනට එන්න හේතුව මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මට තියෙන දරුණු කලකිරීම සහ මේක ඇතුළේ ඉන්නවීම සම්බන්ධයෙන් තියෙන ලැජ්ජාව. ඉතින් මම හිතන්නේ මම විතරක් නෙවෙයි මෙතන ඉන්න අනිත් ගොඩක් අය නම් මේ මතේම තමයි ඉන්නේ. නමුත් මෙතනින් එපිට ඉන්න ගොඩාක් අපි දන්න තරුණ කලාකරුවෝ එහෙම නැත්නම් වෙනත් සංවිධාන වලට සම්බන්ධ මේ වටිනා කියන මිනිස්සු. විද්වත් ආකාරයේ මනසක් සහිත මිනිස්සු මේ තාම ජීවත් වෙන්නේ වෙන තැනක. මම හිතන්නේ අපි මේ කරන වැඩේ ඇතුලේ මොකක් කර වෙනසක් සිද්ධ වෙයි. මේ මුලින්ම කියන්න ඕනේ ජගත් කලින් කිව්වා වගේ මේ තරුණ කලාකරුවන් කියලා අපි හඳුනා ගන්න කට්ටිය. මම කියන්නේ හැමෝම මේ රටේ ඉන්න තරුණ මිනිස්සු ඔක්කොම මාර කලාකරුවෝ කියලා. නමුත් මිනිස්සු අඳුර ගන්න කලාකාරයෝ කියලා අඳුර ගන්න මිනිස්සු අපිත් එක්ක මේ වෙලාවේ වෙවිලා මේකට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන එහෙම පොටෙන්ෂල් එකක් තියෙන මිනිස්සු මේ ඇත්තටම මීහරක් ටිකක් වගේ තමයි හැසිරෙන්නේ. ඔය බෞද්ධ දවස්වල මේ ඇත්තටම ටීවී එක දිහා බැලුවාම වෙන පත්තරවල තියෙන දේවල් දැක්කහම අර මේක තමයි අපේ වැඩේ කියලා එහෙම ස්ටේට්මන්ට්ස් දෙන්නේ කොහොමද කියලා ඇත්තටම හිතා ගන්න අමාරුයි. කියන්නේ විකෘතියක් සම්පූර්ණයෙන්ම. මිනිස්සු එහෙම කතා කරන්නේ කොහොමද කියලා බයක් නැතුව. මේ මෙච්චර මේ රට විසනයකට යනවා කියන එක හිතාම හොඳට තේරුම් යමින් තියෙද්දි ඒක කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ වගේ මේ මාර විදියට hina වෙලා මේ එකක් පෙන්නනවා මේක තමයි වැඩි කියලා. ඉතින් මං හිතන්නේ මේ එකක් තමයි කියන්නේ මේ මිනිස්සු බුද්ධිමත් නැහැ. අර ජගත් කිව්වා වගේ මේ සමහරක් මිනිසුන්ට ඇති මේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති. මේ අපිව ආරක්ෂා කරන්න කවුරුත් නැහැ මේ වෙලාවේ මේ වැඩිම බලය තියෙන තැනට අපි වැඩ කරන්න ඕනේ වගේ අදහසකින් එක් කරනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම නොකරන මිනිස්සු ටිකකුත් මම දන්නවා. කියන්නේ සුරක්ෂිතභාවය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම තියෙන්නේ වෙන ආකාරයක වෙන ආතල් එකක් තියෙන්නේ. ඒ මිනිස්සුන්ට. මේ බය නැතිකම වෙන මොකක්වත් නෙවෙයි. මේ රජයට සහ ඒකට සම්බන්ධ තියෙන මිනිස්සුන්ගේ බය නැතිකම තමයි ඉතින් මේ ප්‍රදර්ශනය වෙන්නේ හැමතැනම. මම කියන්නේ මිනිස්සු වුණාම මේ විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ගැන කතා කරද්දී මිනිස්සු බය වෙන්න ඕනේ. එහෙම බය වුණොත් තමයි මේක තියෙන්නේ. නමුත් මෙතන එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් ඔය එක කාරණාවක්. අනිත් එක තමයි අධිකරණය, පොලිසිය මේ කියන්නේ ඊටාම වටිනා දේවල්. කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දේවල් අපි සාමාන්‍ය ජනතාවගේ අයිතීන් වෙනුවෙන් මේ වැඩ කරන්න පුළුවන් සංස්ථා සියල්ලම සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුවකට බාර වුණාට පස්සේ මේ මිනිස්සු ගැන කවුද බලන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් නේ. සාමාන්‍ය මිනිස්සුන්ට උදව් කරන්න මේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න කිසිම ආයතනයක් නැහැ. ඉතින් මේ ඔය ප්‍රශ්නේ ඉතින් මේ වෙලාවේ හොඳට දැකලා මොකද අර කිව්වත් වගේ මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ පුළුවන් තරම් හොඳට කල්පනා කරලා මේ හොඳට පේන්න තියෙන දේ මොකද්ද කියන එක හොඳට දැකලා අහලා මිනිසුත් එක්ක කතා බහ කරලා අපි කියන දේවල් විතරක් අහන්න ඕනේ නැහැ. තව ගොඩාක් මේ සෝසස් තියෙනවනේ කාරණා දැනගන්න. ඒ වගේ දේවල් කරලා මේ වෙලාවේ මේ ඊටාම හොඳ තීරණයක් ගන්න කියලා තමයි මමත් ඉල්ලා සිටින්නේ හැමෝගෙම. මේ මම වැඩි කතා කරන්න යන්නේ නැහැ මේ බොහොම ස්තුතියි.